ආයි කට්ටිය ඉතින් කොහොමද ඔන්න අපි අදත් ලස්සන වීඩියෝ එකක් ගේන්න හදන්නේ. අද අපි යනවා ලස්සන ලැවෙන්ඩර් ෆීල්ඩ් එකක් බලන්න. මේක ටිකක් අපි ඉන්න තැන ඉඳලා පැය දෙකක් විතර දුරක තමයි තියෙන්නේ. දෙකමාරක 3ක විතර දුරකින් තියෙන්නේ. ලස්සන තැනක්. අපි ගිහලා බලමු එහෙනම් එතෙන්ට. මේ තැන කොයි වගේද කියලා. රයිට්. එන රැඳිලා එන කට්ටිය අද කට්ටිය ඉන්නවා දිශෙන්. මොකද්ද කියන්නේ දිශෙන්ට? මොනවද කියන්න තියෙන්නේ? දනුවන් මදු vlogs. අන්න හරි රයිට්. එන කට්ටිය රැඳිලා ඉන්න අපි ගිහිල්ලා බලමු. ලස්සන කොහොමද කියන එක අපි ගිහිල්ලාම බලමු. එන රැඳිලා ඉන්න කට්ටිය. ජය වේවා. Okay, bye. Right, I think guys, ගමන අතරතුරේ පොඩි බඩගින්නක් ඇවිල්ලා අපි දැන් අතර වෙලා සර්විස් ස්ටේෂන් එකකට ඇවිල්ලා අපි දැන් කෑවා. දැන් කාලා අපි ආයි ගමන ස්ටාර්ට් කරන්න හදන්නේ. තව අපිට මම හිතන්නේ පැය දෙකක් හරියටම පැය දෙකක් වගේ යන්න තියෙනවා තව. sorry පැය විනාඩි 30ක් යන්න තියෙනවා තව. sorry. පැය භාගයක් වගේ අපි ආවා. පැය විනාඩි 30ක් විතර යන්න තියෙනවා. ඉතින් උඹ රැඳිලා ඉන්න කට්ටියම අපි බලමු ඉස්සරහට ගිහින්. right ඉතින් ළමයි ඔන්න අද අපි ආවා ලැවෙන්ඩර් බලන්න. ලැවෙන්ඩර් ෆීල්ඩ් එකක් තියෙනවා මේ පැත්තේ. ඉතින් අපි තුන් දෙනා ඔන්න ආවා මේ අද තවත් ලස්සන ගමනක් ලැවෙන්ඩර් බලන්න විබන්. ලස්සන ලොකු ෆීල්ඩ් එකක් තියෙනවා. හරි විශාලයි. මේක ඇවිල්ලා මෙතන මේ එන්ට්‍රන්ස් එක. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු. කොහොමද ලස්සන කියලා. කොහොමද මොනවද තියෙන්නේ කියලා. right? එහෙනම් හැමෝම ඉන්නේ. අපිත් එක්ක ඉන්න හැමෝම රැඳිලා. hi කියන කට්ටියම. ඉතින් guys අපි යනකොට මේ lavender garden එක beautiful. එතකොට playground එකට යනවා play කරන්න. ඇති. ඉතින් තමයි ටිකට්ස් ගන්න තියෙන්නේ. අපි ටිකට්ස් ගන්න ඕනේ මෙතනින්. ටිකට්ස් ගමුනේ. ඔන්න කොහොමද ෆීල්ඩ් එකේ ලොකු සෑහෙන ලොකු ෆීල්ඩ් එකක් තියෙන්නේ. ඒ මොකටද? අපිට පික් කරන්න. alright. ඒ කොලුස්ට මේ වාහන ටිකක් අහු වෙලා තියෙනවා. සෙල්ලම් කරන්න. මෙතන තියෙනවා මොනවාද ෆුඩ් කෝට් එකක් තියෙනවා අපිට කන්න ඕන නම් ෆුඩ් කෝට් එකක් තියෙනවා මෙන්න මේ වගේ ලස්සන මේ ටෙන්ට්ස් ටිකක් ගහලා තියෙනවා ඉතින් මිනිස්සුන්ට ඉන්න ඇවිල්ලා ලස්සන මාර්ගති මේක තමයි ෆීල්ඩ් එක ඈ කොහොමද ලස්සන?
ලැවෙන්ඩර්. ඉතින් ඔයාට මොකද්ද මේ ගැන කියන්නේ? ඉතින් ඔයාට මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ? මේක නම් මට තෙරපියක් වගේ. හා? තෙරපියක් වගේ. වෙන මොනවද කියන්න තියෙන්නේ? රයිට්. ඉතින් ඔය මොකද කරන්න කියන්න බලන්න. කොහොමද කපා ගන්න දැන් ඔවා සල්ලි දීලාද කොහොමද? ඔව් මේක මේ බෑග් එකටයි මේ සිසර් එකටයි 5.50යි ගියේ. අපිට මේක ෆිල් වෙන්න අරගෙන යන්න පුළුවන් ගෙදර. සිසර් එකටයි එතකොට මේ බෑග් එකක් පිරෙන්න ගන්නවට පවුම් 5යි ගවන්න ඕනේ. රයිට්. ලස්සන වැඩක් එකත්. ඉතින් ඔය තියෙන්නේ මේ හරිම ලස්සන මේ වටපිටාවක් තමයි තියෙන්නේ. මෙතන මෙහෙම තියෙනවා සහ අර ටිකක් ඈතින් අපිට පේනවා මෙන්න මේ ඈතට වෙන්න තියෙනවා සන්ෆ්ලවර්. ඒක නම් අපිට ළඟට ගිහලා තමයි බලන්න වෙන්නේ. ක්වොලිටි නෑ මෙතන zoom කරා. මේ අපිට යන්න පුළුවන් ඒක බලන්න. දැන් බලමු ගිහිල්ලා sunflower කොහොමද කියලා. Right guys, ඉතින් දැන් අපි යනවා මේ sunflower field එකක් තියෙනවා එතන මෙහා පැත්තේ. අපි යනවා ඒක බලන්න. ඉතින් ළමයි ඔන්න තියෙනවා මේ sunflowers. මේක නම් මේ එච්චර මේ බ්ලූම් වෙලා නැහැ නේ. මේවා එච්චර බ්ලූම් වෙලා නැහැ නේද? නෑ. මේ මාසේ නේ. yes. මේ බලන්න. ඉතින් ඔන්න ලස්සනට තියෙනවා. හැබැයි එච්චර ලොකුවට නැහැ. බලන්න ඔක්කොම මල් ටික ලස්සනට හැරලා තියෙනවා උඩ පැත්තට. මොකද මෙයා ඉර නගින පැත්තට තමයි මෙයා හැරිලා තියෙන්නේ. ඒකයි මේකේ ඇත්ත කතාව. ඉතින් මෙහෙම යායක් තියෙනවා. හායි කට්ටිය නිකන් මේ පැත්ත බලාගෙන ඉන්නවා වගේ පේන්නේ නේ. අපි දිහා හැරලා ඉන්නවා වගේ නිකන්. ඔන්න ඔය විදිහට තමයි ඉතින් තියෙන්නේ. ඉතින් මොකද ඔයාලට කියන්න තියෙන සන්ෆ්ලවර් ගැන? ඔයා අද සන්ෆ්ලවර් බලන්න නේද අපි එක්කන් ආ සන්ෆ්ලවර්ුයි මේ මොනවාදනේ? ලැවෙන්ඩර්යි බලන්න. ඉතින් ඇත්තටම හරි සාර්ථකයි ඉතින් අද. හැබැයි මෙහෙමයි මේ ලොකුවට පිපිලා නැති. හරි කමන්නේ යා ඉන්නවනේ. ලොකුවට පිපිලා නැති වුණාට මේ ඔය පේනවා මලුයි පේනවා. මේ අපේ අද මේ පැත්ත බලන්න හිමීට. ඉතින් මේ අපි යනවා. ඔව් ඉතින් වැඩක් නෑ මොකද සන්ෆ්ලවර්ස් අපි ආපු කාලේ එච්චර හොඳ මදි. මේක බ්ලූම් වෙලා නැහැ හරියට. මේ ඒ නිසා අපි දැන් නෙක්ස්ට් ටයිම් අපි ඇවිල්ලා ඕගස්ට් මං හිතන්නේ ආපහු අපිට ඕගස්ට් වල වගේ මං හිතන්නේ එන්න පුළුවන්. ඇවිල්ලා ඕගස්ට් වල ආයෙ බලනවා. මෙච්චර තමයි ඉතින් තියෙන්නේ මේ. මෙහෙම විතරයි අපිට බලන්න තියෙන්නේ. ලොකුවට නෑ. right? So අපි ඔහොම යනවා. right? මේ ඉතින් මේ ඉන්නේ මෙතන පොඩි මියුසියම් එකක් වගේ එකක් තියෙනවා. මේක තමයි අපි අද ඉන්නේ.
ළමයි ඉතින් ඉවරයි. බලලා ඉවරයි. අපි දැන් ආපහු ගෙදර යන්න හදන්නේ. ඉතින් ලස්සනයි මේ ගමන හොඳයි. ගමන ලස්සනයි. අපේ ලැවෙන්ඩර් ගාඩන් එක නම් කියලා වැඩක් නැහැ. හරිම ලස්සනයි. ඉතින් පේනවනේ පිටපස්සේ. රයිට් දැන් ඉතින් අපි එහෙනම් යන්න හදන්නේ ගෙදර. එහෙනම් ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලපු කට්ටිය. ඉතින් බලපු නැති කට්ටිය sorry. අවුව හින්දා මේ කියන එකත් අමතක වෙනවා. සබස්ක්‍රයිබ් කරපු නැති කට්ටිය channel එක සබස්ක්‍රයිබ් කරන්න. එතකොට වීඩියෝ එක බලන්න, වීඩියෝ එක කමෙන්ට් කරන්න, වීඩියෝ එකට කමෙන්ට් කරන්න, වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරන්න අනිවාර්යෙන්. එහෙනම් තව අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. ඕකේ එහෙනම් ජය වේවා. දනුවෙන් මදු බ්ලොග්ස්. අපි ගිහින්